ලංකාවේ නම් උදේට හවසට දවල්ට මෙහෙම සද්ද දාගෙන එන්නේ චූන් පාන් කරත්තේ නේද? ඒ වුණාට මේ බලන්න. ජපානයේ ඉන්න අපිට මේ විදියට සද්ද දාගෙන ගෙවල් ගාවට එන්නේ චූන් පාන් කරත්තයක් නන් නෙවි. මේ චූන් පාන් වෑන් එකේ විකුණන්නේ පාන් නෙවි බතල. ඉතින් මේ ජපානයේ මේකට කියන්නේ ඉෂියකි ඉමෝ කියලා. ඉමෝ කියන්නේ බතලවලට ජපන් භාෂාවෙන්. ඉතින් ඉෂියකි කියන්නේ රත් වෙච්ච ගල් උඩ රෝස්ට් කරපු බතල. මේ බතල හරිම පැණි රසයි. ගොඩක් ජූසි. අපි ලංකාවේ කන බතලයකට වඩා ටිකක් වෙනස්. ගොඩක්ම පැණි රසයි. අතේ හැම ඇලෙන ගතියක් තියෙනවා. ඉතින් මේ බතල වෑන් එක ගොඩක් වෙලාවට අපේ ගෙවල් ගාවට එන්නේ වින්ටර් එකට. මොකද සීතල කාලෙට උණු උණුවේ මේ වගේ බතල එකක් කන එක ජපන් ජාතිකයන් ගොඩක් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් අය මේක මීල් එකක් විදියටත් ගන්නවා. එහෙමත් නැත්නම් සමහර අය මේක ඩෙසර්ට් එකක් විදියටත් පාවිච්චි කරනවා. ඉතින් මේ බලන්න මේ ඉෂියකි ඉමෝ එක දෙකට කඩන්න පුළුවන් අතෙන් හරිම සොෆ්ට්. අපේ ලංකාවේ බතලවලට වඩා චුට්ටක් වෙනස්, පාටත් වෙනස්. පැණිම පැණි රසයි. මේ වගේ පැණි ගතියකුත් තියෙනවා. ඉතින් මේ තමයි චූන් පාන් වෙනුවට අපිට මෙහි තියෙන දේ.